හරි අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ඔබ්ජෙක්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. අපි මේකෙදි බලමු මොකක්ද මේ ඔබ්ජෙක්ට් මෙතඩ් එකක් කියන්නේ කියලා. රයිට්. ඔබ්ජෙක්ට් මෙතඩ් එකක් කියන්නේ ඔබ්ජෙක්ට් එකක් ඇතුලේ තියෙන ෆන්ක්ෂන් එකකට. ඒ කියන්නේ අපිට ඔබ්ජෙක්ට් එකක් ලියන්න පුළුවන්. ඔබ්ජෙක්ට් එකේ ප්‍රොපර්ටි එකක වැලියු එකක් විදිහට අපිට ෆන්ක්ෂන් එකක් ලියන්න පුළුවන්. අපි එක්සාම්පල් එකකින් බලමු. මම මෙතන හදාගන්නම් ඔබ්ජෙක්ට් එකක් ස්ටුඩන්ට් කියලා. හරි. ස්ටුඩන්ට් කියලා හදාගත්තා. මම මෙතන කර්ලි බ්‍රේසස් දාලා අපේ ප්‍රොපර්ටිස් ටික මම දෙන්නම්. මම මෙතන දෙනවා ෆස්ට් නේම් කියලා. ෆස්ට් නේම් මම දෙනවා අමල්. රයිට්. ඊට පස්සේ මම කමාවක් දාලා අපේ ඊළඟ ප්‍රොපර්ටි එක දෙන්න ලාස්ට් නේම් කියලා. මේකේ මම වැලියු එක දෙනවා හෙට්ටි ආරච්චි. රයිට්. ඊට පස්සේ මට දැන් ඕනේ මේ ෆුල් නේම් එක ගන්න. දැන් ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක දෙකම තියෙනවා. මට ඕනේ ෆුල් නේම් එක ගන්න. මේකෙදි මම ෆුල් නේම් කියලා ප්‍රොපර්ටි එකක් හදාගෙන මම මෙතන ෆන්ක්ෂන් එකක් දෙනවා. රයිට්. ෆන්ක්ෂන් එකක් දීලා මම කියනවා මේක රිටර්න් කරන්න කියලා. මේ this first name එකයි මම මෙතන ස්පේස් එකක් තියාගන්නවා. ඊට පස්සේ මම කියනවා this last name එකයි රිටර්න් කරන්න කියලා. හරි. ඊට පස්සේ දැන් බලන්න මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මම මෙතන ප්‍රොපර්ටිස් තුනක් හැදුවා. පළවෙනි එකේ මම දුන්නා වැලියු එක විදිහට අමල් කියලා. ලාස්ට් නේම් කියන ප්‍රොපර්ටි එකේ මම වැලියු එක විදිහට htr කියලා දුන්නා. හරි. ඊට පස්සේ මම ෆුල් නේම් කියලා ප්‍රොපර්ටි එකක් හදලා ඒකේ මම ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා. රිටර්න් කරන්න කියලා this first name. මෙතන this first name කියන්නේ මේ ඔබ්ජෙක්ට් එකේ තියෙන first name කියන ප්‍රොපර්ටි එකේ වැලියු එක දෙන්න කියලා තමයි මෙතන මේ this කියන කීවර්ඩ් එකෙන් කරන්නේ. this first name plus මෙතන ස්පේස් එකක් තියලා තියෙනවා. ඊට පස්සේ මම this last name. ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් එකේම තියෙන මේ last name කියන ප්‍රොපර්ටි එක ඇක්සස් කරන්න කියලා තමයි මෙතන කියන්නේ. right. ඊට පස්සේ මම මේක console එකේ print කරගන්න console.log student. අපේ ප්‍රොපර්ටි එකේ නම full name කියලා. right. ඔන්න දැන් අපේ මෙතඩ් එකක් හදාගෙන තියෙනවා මේ ඔබ්ජෙක්ට් එකේ. මේ full name කියන මෙතඩ් එක තමයි අපි මේ දැන් කෝල් කරලා තියෙන්නේ. මෙතන මේ මෙතඩ් එකක් කෝල් කරනකොට අපිට මේ ඩොට් නොටේෂන් එක තමයි පාවිච්චි කරන්න පුළුවන්. right. මම රිෆ්‍රෙෂ් කරන්නම්. ඔන්න අමල් හෙට්ටිආරච්චි කියලා අපි අර වෙනම ප්‍රොපර්ටි දෙකක වැලියු දෙකක් විදිහට තිබ්බ එක අපිට තනි ප්‍රොපර්ටියක් මේ තනි වැලියු එකක් විදිහට මම මේ මෙතඩ් එක පාවිච්චි කරලා ඩිස්ප්ලේ කරලා තියෙනවා. right. ඉතින් ওই විදිහට තමයි මෙතඩ් එකක් වැඩ කරන්නේ. අපිට මේක මෙතඩ් එකේ ලියන්න පුළුවන් ඩොට් නොටේෂන් එකෙන් විතරයි. අපි අර කලින් ලිව්වා වගේ මේක අර බ්‍රේසස් දාලා මේ විදිහට ලියන්න බෑ. console.log student full name අපි කලින් ලිව්වනේ මේ විදිහට. මේ විදිහට අර අපි ඔබ්ජෙක්ට් එක කරා වගේ මෙහෙම ලියන්න බෑ. අපි මෙතන මෙතඩ් එකක් හදනවා නම් අපි මෙතඩ් එකක් හැමතිස්සෙම කෝල් කරන්න ඕනේ මේ ඩොට් නොටේෂන් එක හරහා. තේරෙනවද? හරි. ඉතින් මෙතඩ් එකක් කියන කුමක්ද? සාමාන්‍යයෙන් ඔබ්ජෙක්ට් එක අඩංගු වන්නේ දත්ත වේ. නමුත් ඔබ්ජෙක්ට් එකක් ඇතුළත අගයක් ලෙස ෆන්ක්ෂන් එකක් ලබා දුන්න විට අපේට මෙතඩ් එකක් කියනු ලැබේ. right. අපි මෙතන වැලියු එකක් විදිහට දුන්නේ ෆන්ක්ෂන් එකක්. එතකොට ඒක මෙතඩ් එකක් වෙනවා. මෙතඩ් එක මගින් ඔබ්ජෙක්ට් එකකට යම් කාර්යයක් කිරීමට හැකියාවක් ලබා දෙයි. හරි. එතකොට මෙතන අපි මොකක් කරේ යාට ටාස්ක් එකක් දුන්නානේ. ටාස්ක් එක විදිහට අපි දුන්නේ මේ ෆස්ට් නේම් කියන ප්‍රොපර්ටි එකේ තියෙන වැලියු එක සහ ලාස්ට් නේම් කියන ප්‍රොපර්ටි එකේ තියෙන වැලියු එක දෙකම ජොයින් කරන්න කියලා. ඒක තමයි යාගේ ටාස්ක් එක. right. ඊට පස්සේ මෙතන කියලා තියෙනවා මේ ෆස්ට් නේම් සහ ලාස්ට් නේම් යන ප්‍රොපර්ටිස් වේ. ෆුල් නේම් යන මෙතඩ් එකකි. ඒ ක්‍රියාත්මක වීමට අදාළ දත් එකතු කර සම්පූර්ණ නම ලබා දෙයි. right. මේ අපි කරපු එක්සාම්පල් එකම තමයි තියෙන්නේ. ඊට පස්සේ this keyword මෙතඩ් එක ඇතුලේ ඇති this keyword එක මගින් මෙම මෙතඩ් එකට අයත් වන ප්‍රධාන ඔබ්ජෙක්ට් එක මෙම අවස්ථාවේදී ස්ටුඩන්ට් ඔබ්ජෙක්ට් එක නියෝජනය කරයි. this භාවිතා කිරීමෙන් මෙතඩ් එකක තමන් සිටින ඔබ්ජෙක්ට් එක ඇතුළත ඇති වෙනත් ප්‍රොපර්ටිස් පහසුවෙන් ලබාගත හැකියි. right. ඒ අපි දැන් මෙතන එක කතා කරානේ. මේ this කියන එකෙන් කරන්නේ මේ එක මේ තමන්ගේම ප්‍රොපර්ටි එකේ තියෙන first name කියන
තමන්ගේම ඔබ්ජෙක්ට් එකේ තියෙන ෆස්ට් නේම් කියන ප්‍රොපර්ටි එක ඇක්සස් කරන්න කියලා තමයි මෙතන කියන්නේ. මේ this කියන කීවර්ඩ් එක පාවිච්චි කරලා තියෙන තමන්ගේම ඔබ්ජෙක්ට් එකේ තියෙන ප්‍රොපර්ටි එක ඇක්සස් කරන්න කියන එක. right? ඊට පස්සේ ඔබ්ජෙක්ට් එකක් ඇතුළත මෙතඩ් එකක් නිර්මාණය කරන විට ෆංක්ෂන් කීවර්ඩ් එකට පසුව වෙනම නමක් ලබා දීම අවශ්‍ය නැහැ. හරි. අපි ෆංක්ෂන් එකක් හදනකොට අපි හැමතිස්සෙම මතකයි ඔයගලන්ට ෆංක්ෂන් කියලා අපි ෆංක්ෂන් එකට නමක් දෙනවා. හැබැයි මෙතනදී අපි මෙතඩ් එකක් හදනකොට අපිට ඒකට විශේෂයෙන් නමක් දෙන්න අවශ්‍ය නැහැ. මොකද අප මේ මෙතඩ් එක ඉන්වෝක් කරන්නේ එහි ප්‍රොපර්ටි නම වන ෆුල් නේම් භාවිතා කරමින්. right? දැන් ඔයගලන්ට පේනවා අපි මෙතන මේ ෆංක්ෂන් එක ඉන්වෝක් කරේ මෙතන ඩොට් ෆුල් නේම් කියලා. හරි? student.fullname කියලා. එතකොට අපිට මෙතන වෙනම ෆංක්ෂන් එකට නමක් දෙන්න අවශ්‍ය නැහැ. right? හරි. මෙතඩ් එක ඉන්වෝක් කරන්නේ කෙසේද? මෙතඩ් එක ක්‍රියාත්මක කිරීම සඳහා අපි අනිවාර්යයෙන්ම ඩොට් නොටේෂන් භාවිතා කළ යුතුයි. ප්‍රොපර්ටිස් ලබා ගැනීමට භාවිතා කරන බ්‍රැකට් නොටේෂන් මගින් මෙතඩ්ස් ක්‍රියාත්මක කළ නොහැක. right? අර අපි කලින් කරා වගේ මෙතන මොකද අපි ඔබ්ජෙක්ට් එක නිකන් ප්‍රොපර්ටි එකක් කෝල් කරනවා වගේ මේ බ්‍රැකට් ඇතුලේ අපිට මේක කෝල් කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඩොට් නොටේෂන් එක පාවිච්චි කරන්න ඕනේ මෙතඩ් එකක් කෝල් කරනකොට. right? ඊට පස්සේ තියෙනවා JavaScript යන object oriented භාෂාවකි. එබැවින් ප්‍රිමිටිව් දත්ත වර්ග හැර අනිකුත් සියලුම දේ arrays function පවා ක්‍රියා කරන්නේ object ලෙස. ඒ කියන්නේ අර primitive data types ඇර අනිත් ඔක්කොම JavaScript වලදී object විදිහට තමයි හැසිරෙන්නේ. right? strings සහ numbers වැනි primitive data types නියම object ලෙස නොසැලකේ. නමුත් අප ඒවා සමග වැඩ කරන විට num.string වැනි අවස්ථාවලදී JavaScript විසින් ඒවාට object like ලක්ෂණ සහ methods තාවකාලිකව ලබා දෙයි. හරි. ඒ කියන්නේ දැන් primitive data types විදිහට string සහ numbers අයිති වෙන්නේ. ඒ වුණාට ඒවලත් අර object සහ method වල තියෙන ලක්ෂණ තියෙනවා කියලා තමයි මෙතන කියන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ toString කියන එක මෙතන මේ method එකක් තමයි call කරලා තියෙන්නේ. හැබැයි ඒක primitive data type එකට අයිති වෙන්නේ. ඉතින් ඒක තමයි එතනයි කියන්නේ. හරි. අප නොදැනුවත්වම දිනපතා ලියන කේතයන් පිටුපස ඇත්තේද මෙම ඔබ්ජෙක්ට් සහ මෙතඩ් යන සංකල්පය. අප භාවිතා කරන built-in tools සියල්ලම මේ blueprint එක මත නිර්මාණය වී ඇත. හරි. ඒ කියන්නේ දැන් මෙතන ඔයගලන්ට පේනවා දැන් අපි මෙච්චර වෙලා පාවිච්චි කරපු මේ console.log කියන්නේ. එතකොට මේ console.log කියන එකේ අපි .log කියලා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන console.log right? එතකොට මෙතනත් මේ ඩොට් නොටේෂන් එක පාවිච්චි කරලා මේ කෝල් කරලා තියෙන්නේ මේ log කියන මෙතඩ් එකට. එතකොට මේ log කියන මෙතඩ් එක මේ console කියන ඔබ්ජෙක්ට් එකේ තමයි තියෙන්නේ. right? අපි දන්නේ නැති වුණාට මෙච්චර වෙලා අපි මෙතඩ් එකකට තමයි කෝල් කරලා තියෙන්නේ. මෙතන කියන්නේ ඒක. මෙතන ඔබ්ජෙක්ට් එකේ තියෙන console එක මෙතඩ් එක තමයි log එක. example එකක් තමයි console.log hello world. හරි. එතකොට අපි math එක කතා කරා. එතකොට math එකේ අපිට round කියලා මෙතඩ් එකක් තිබ්බා. එතකොට math.round math එක තමයි ඔබ්ජෙක්ට් එක වෙන්නේ. එතකොට අපි array එක කතා කරා push කියන එක. එතකොට ඒකත් array කියන්නේ ඔබ්ජෙක්ට් එක. ඒකේ method එක තමයි push කියලා කියන්නේ. right? method හරහා නැවත objects ලබා ගැනීම. සමහර methods ක්‍රියාත්මක වූ පසු ප්‍රතිඵලය ලෙස නැවතත් අලුත් object එකක් ලබා දෙයි. එවැනි අවස්ථාවලදී එම අලුත් object එකේ ඇති properties ලබා ගැනීමට අපට කෙලින්ම .html වැනි property නම් භාවිතා කළ හැකියි. හරි. ඒ කියන්නේ ඔයාලට මතක ඇති අපි අර DOM ගැන කතා කරනකොට ඒකෙදි මම කිව්වා මේ document කියන එකේ ඇතුලේ තමයි මේ අදාළ ඔක්කොම elements අපිට තියෙන්නේ කියලා. එතකොට මේ document කියන්නේම object එකක්. එතකොට ඒකේ method එක තමයි get element by id text කියලා කියන්නේ. right? හැබැයි මෙතනදී get element by text කියලා දෙන value එකත් එයා දෙන්නේ object එකක් විදිහට. එතකොට අපිට තව object එකක් method එකක් පාවිච්චි කරන්න වෙනවා මේකේ value එක ගන්න. ඒ method එක තමයි inner.html කියලා කියන්නේ. right? sorry මේ method එක නෙවෙයි property එක. හරි? මෙතන මේ දෙන එක මෙතන මේ document එකෙන් අපි ගන්නවා get element by id කියලා object එකක්. එතකොට ඒකේ හම්බෙන value එක අපි පාවිච්චි කරන්නේ මේ inner.html කියන property එක. right?
ඉතින් ඔය ටික තමා ඔබ්ජෙක්ට් මෙතඩ් ගැන කතා කරන්න තියෙන්නේ. අපි එන ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.